හරි කෙසේ හෝ වේවා දැන් මේ අද කියන්නේ මෝහිනී නිර්මාණය වීමේ කතාව. ඒක ලස්සන රාත්‍රියක්. නාගස්ස කන්ද උඩින් හඳ පායපුහම මුළු ගමම පේන්නේ හරියට රත්තරන් ආකාරයක් මැද දිලිසෙමින් තියෙන ස්වර්ණ විමානයක් වගේ. හැබැයි කවුරුත් නොදන්නවා වුණාට මීට මාස ගණනාවකට කලින් මේ ගමේ තවත් බිහිසුණු දෙයක් සිදු වෙලා තිබුණා. සිරිමිලිය කියන්නේ වැල්ලම්පිටිය ගමේ හිටපු හැඩකාරි මහතුන්ගේ ලොකු දුව. ඊට දවස් දෙකකට විතර පස්සේ සිරිමිලිය රුවන් එක්ක නාගස්කන්ධ නැග්ගා. හැබැයි එයා ආපහු ගෙදර ආවේ එයාට තිබුණු වටිනම දේ නැති කරගෙන. සිරිමිලියගෙන් තමන්ගේ කාමාශාවන් විතරක්ම සන්තුෂ්ත කරගන්න බලාපොරොත්තු වුණු රුවන්ට මේ ගැන කිසිම අහිතක් තිබුණේ නැහැ. වාසි කිහිපයක් ගෙවිලා ගියා. සිරිමිලියට දැන් වාසිටියට යන්න බෑ. එයා දැන් ගැබිනියක්. ගෙදර එන්නත් බෑ. ඇවිත් අම්මලාට කොහොමද මෝන දෙන්නේ? හැබැයි එක දවසක් සිරිමලී බොහොම දරදඬු තීරණයක් ගත්තා. කොහොම හරි නාමල්ව හම්බෙලා වැද වැටිලා හරි දරුවට තාත්තා කෙනෙක් වෙන්න කියලා ඉල්ලන්න හිතුණා. ගැහණියක් මේ ලෝකේ අසරණ වුණාම ඒ ගැහණියට විඳින්න වෙන දුක් වේදනා වචනෙන් විස්තර කරන්න අමාරුයි පුතේ. හැම හැන්දෑවකම අසරණ වුණු කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරන හැම පිරිමියෙක්ම සිරිමලිය ගොදුරු කරගත්තා. තමන්ට වුණ දේ තව කාටවත් නොවෙන්න මේ අදම සමාජයේ ජීවත් වුණු කාමාශාවෙන් පෙළෙන පිරිමින්ව අතුගාලා දාන්න අන්තිමේ සිරිමලී මෝහිනී වුණා. ඒ හින්දා සමහර දාක හවසට පිරිමි ළඟට ඇවිත් බබා වඩා ගන්නවද සාරි හඳනවද කියලා සිරිමලී අහන්න පටන් ගත්තා. උඹේ දරුවා ගන්න කවුරු නොයන මූසල මන්දියේ